ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් මේ බ්ලැක් කාඩිනල් ඔයාලා අඳුරනවා. බ්ලැක් කාඩිනල් වලින් මං ගොඩාක් මව් ගස් ඕගලන්ට දුන්නා. මතකෙති 1300 ගානේ හොඳට කට් කරන්න පුළුවන් ලොකු මව් ගස් ගොඩක් දුන්නා. මං හිතන්නේ 50ක් විතර වගේ මං දුන්නා. ඉතින් දැන් මට ඉතුරු වෙලා තියෙන මේ බ්ලැක් කාඩිනල් ගස් ටික ඇත්තටම මට සලකන්න බැරි වෙලා පොඩ්ඩක් ඒගොල්ලන් නිකන් වැල් ඇදිලා වගේ එච්චර නිරෝගී ගතියක් නැහැ ඒ ගස් ටිකේ. ඉතින් දැන් මොකද ඒ වගේ ගහක් ඔයාටත් ඒ වගේ සලක ගන්න බැරුව හරි මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මේ වගේ වැල් ඇදිලා එච්චර මේ ලස්සන මදි විදිහට මෙහෙම ප්ලාන්ට්ස් ටිකක් තිබුණොත් ඔයාලත් මොකද කරන්නේ කියලා බලන්න. ඉතින් මේ වගේ ප්ලාන්ට්ස් වලට හොඳම දේ තමයි මේක එක්ක අපහු රීපොට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කට් කරලා යට කොටස වෙනම පොට් කරලා උඩ টොප් එක වෙනම පොට් කරන්න පුළුවන්. කොහොම වුණත් මෙයාගේ මීඩියා එකක් දැන් එයාට මාරු කරන්න ඕනේ. කල් වැඩි. ඉතින් මීඩියා එකත් මාරු කරලා ඉතින් අපිට මේක මෙහෙම්මම මීඩියා එක මාරු කරලා රීපෝට් කරන්නත් පුළුවන්. එහෙම කළොත් අපිට ආපහු ලොකු කාලයක් යනවා තව පැල ටිකක් ගන්න. උඩ කොටසත් හොඳට සීසන් කරලා සේල් කරන්න. ඒක නිසා ඊට වඩා හොඳයි මං හිතන්නේ. එතකොට මේ වයසට ගියා වුණාට මෙයා වායි අපිට තරුණ කරන්න පුළුවන්. උඩ කොටස කට් කරලා වෙනම රීපොට් කරනවා. යට කොටස වෙනම රීපොට් කරනවා. එතකොට අපිට යට කොටසෙන් පැල ගන්නත් පුළුවන්. උඩ කොටස හොඳ ගහක් අලුතෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට කරන්න තමයි මම කල්පනාව. මේ බ්ලැක් කාඩිනල් ටික ඔක්කොම මදි. හොඳ මේ ලස්සනට නැහැ. ඉතින් අර අපි දැන් සේල් කරනවා නම් ප්ලාන්ට් එකක් මෙහෙම නිකන් වැල් ඇදිලා වගේ තිබ්බම හරි නෑ. ඒක නිරෝගීව ලස්සනට තියෙන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට ඒක ගන්න ප්‍රසන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ටික දැන් ඔක්කොම කට් කරලා ආපහු උඩ කොටස ත්‍රිපොට් කරලා ඔයාලට ඉතින් ඉස්සරහට ලස්සන පැල ටිකක් අරන් දෙන්න තමයි මගේ කල්පනාව. ඉතින් ඕගොල්ලන්ට උනත් මෙහෙම නිකන් වෙල් ඇදිලා එහෙම සවුත් වෙලා වගේ තියෙනවා නම් ප්ලාන්ට්ස් මේ බලන්නකෝ. එයාට කිසි සැපක් නැතුව තියලා ඉතින් මේ ටික ඔක්කොම රීපොට් කරන්න තමයි අද මගේ කල්පනාව. ඉතින් ඕගොල්ලන්ට ඉස්සරහට හොඳ පැල ටිකක් නිරෝගී හොඳ පැල ටිකක් දෙන්න තමයි මේ දවස් ටිකේ ඉතින් මගේ උත්සාහය. බලමු ඉතින් අද බ්ලැක් කාඩිනල් දවස මගේ. ඉතින් බ්ලැක් කාඩිනල් කට් කරලා අලුතෙන් හදන්න තමයි කල්පනාව. ඉතින් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා තමයි මම ඔයාලට පෙන්නුවේ මේ මල් තියෙනවා හොඳට තිබුණාට අර කලින් මම ඔයාලට දුන්න ගස් වගේ ලස්සන නිරෝගී ගතිය මදි මට. ඉතින් පැලයක් සීල් කරනකොට අපි හැමදේම බලන්න ඕනේ. ඒක නිසා ඉතින් බලමු අපි මේ ටික ආපහු ලස්සන කරලා හොඳට හදලා ඔයගලන්ට දෙන්නම් කොහොමද. ඉතින් ඕගොල්ලන්ගේ ප්ලාන්ට්ස් තියෙනවා නම් මේ විදිහට ඒවා ඔක්කොම පරණ ගස් වයසට ගිය ගස් අපිට පුළුවන් තරුණ කරලා ගන්න මේවා කට් කරලා. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරන්නම්. ඉතින් සතුටින් ඉන්න මං ගිහිල්ලා එන්නම්.